සුකමාන මලයාලම් ෆිල්ම් බලන්න අරගෙන දැන් මාස දෙකක් වගේ වෙනවා. ඒ කාලේ අතර තමයි මැතිව් තෝමස්ගේ ගොඩක් ෆිල්ම් බැලුවා. මේකේ නම සුකමානන් සිංහලෙන් ගත්තොත් තේරුම ඔයාට කොහොමද මම හොඳින් ඉන්න වගේ අර්ථයක්. හැබැයි ෆිල්ම් එක පටන් ගත්තට මට හිතුනේ මේක නිකන් ඩ්‍රාමා මූවි එකක්වත් සෑඩ් මූවි එකක්වත් ෆීල් ගුඩ් මූවි එකක්වත් නෙමෙයි කියලා. මේ තුනම මික්ස් වෙච්ච එක්ස්පීරියන්ස් එකක් තියෙන්නේ. කතාවේ ප්‍රධාන චරිතයේ ඉන්නේ තියෝ කියන තරුණයා. තියෝ කියන්නේ තනියම ජීවත් වෙන මිනිස්සු අතර හුඟක් තනියට ආයින කෙනෙක් ගෙදර තනියම ඉන්නේ. එයාගේ මානසික තත්ත්වය ගැන ෆිල්ම් එකේ ගොඩක් කියනවා. එයාට ගමේ අය කියන්නේ මෙන්ටල් කියලා. ඊට පස්සේ තියෝට රැකියාවක් හම්බ වෙනවා මිනි ගෙනියන වාහනයක් ගෙලවන්න. එතනින් තමයි ෆිල්ම් එක ටිකක් වෙන පැත්තකට යන්නේ. එයා ගෙනියන මිනිස්සු එකින් එක මැරුණාට පස්සේ ඒ අය තමන්ගේ ගෙදරට ගෙන්න ගන්නවා. ඒ අයත් එක්ක කතා කරනවා, කෑම හදනවා. ඒ නිසා මට ෆිල්ම් එක බලද්දි හිතුනේ මේක ඇත්තට වෙන දෙයක්ද? මේක නැත්තම් තියෝගේ හිතේ වෙන දෙයක්ද කියලා. ඒ අතරෙම තියෝට ආදරය කරන්න පුළුවන් ගෑනු ළමෙක් හම්බ වෙනවා. අන්න එතනින් තමයි කතාවේ හරියටම පටන් ගන්නෙ. මම මේ ෆිල්ම් එකේ කැමතිම දේ තමයි ඩ්‍රාමා, සෑඩ්නස්, ලෝන්ලිනස්, ෆැන්ටසි අතර තියෙන මේ ෆීල් ගුඩ් මූවමන්ට්ස් ඒ ඔක්කොම එකට මික්ස් වෙලා තියෙන එක. මේකට මිශ්‍ර ප්‍රතිචාර හම්බෙච්ච ෆිල්ම් එකක්. හොඳත් වැඩිය හොඳත් නැහැ, වැඩිය නරකත් නැහැ. මැතිව් තෝමස්ගේ ගොඩ බලපින්නවා මේක බැලුවා මට මේකට 10න් 6ක් වගේ දෙන්න පුළුවන්. මොකද මැතිව් තෝමස්ගේ අනිත් එක බැලුවාම මේක ටිකක් නොදි වගේ. බැලුවේ නැත්තම් දැම්ම ගිහින් බලන්න. මම බැලුවේ සිනි සබ් එකෙන්.